සුබෝදෑසනක් ඔයාලට. කොහොමද? ආයෙත් ටික දවසකට පස්සේ. අද මට හිතුණා ඔයගොල්ලන්ට කතා කරන්න ඇයි අපේ ජීවිතේට ඉලක්ක අවශ්‍ය වෙන්නේ කියලා. ජීවිතේ අපි මේ ගමන යද්දී නොයෙකුත් අපිට කරදර, අභියෝග, ගැටලු, චිත්ත පීඩා, ප්‍රශ්න මේ එක වචන වලින් හඳුන්වන හැලහැප්පීම් ගොඩකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සමහර දවසකට අපේ මූඩ් එක හොඳයි. සමහර දවසකට අපේ හිත පොඩ්ඩක් තිගැස්සීමකට ලක් වෙලා තියෙනවා. කරන්නේ එහෙම දවසකට. එතකොට තමයි ඉලක්කයක් තියෙන එක හරි වටින්නේ. ජීවිතේ ඉලක්කයක් තියෙනකොට Tamanටම කියයි. අපිට සමහර වෙලාවකට පොඩ්ඩක් තුපසු වීමක් වුණා, වැරදීමක් වුණා. ආයි නැවත ට්‍රැක් එකට එන්න උදව් වෙනවා. මොකද අපි අපිටම කියලා තියාගත්තු ඉලක්කය අපේ මතකෙට එන නිසා. ඉලක්කය සමහර වෙලාවට හිතට පීඩනයක් තමයි. ඒත් අපි අපේ ජීවිතේට මොනයම් හෝ පුංචි ඉලක්කයක් හරි මේ 2025 වර්ෂයේ මැදකට ආවත් දැන් කමක් නෑ. අපි ගොඩනගා ගමු. ඒ ඉලක්කය මම මාව සතුටින් තියනවා කියන ඉලක්කය වෙන්න පුළුවන්. මම දවසේ මේ අහවල් වෙලාව මං වෙනුවෙන් ගත කරනවා කියන ඉලක්කය වෙන්න පුළුවන්. මම මොකක් හරි අධ්‍යාපන කටයුත්තක නිරත වෙනවා කියන ඉලක්කය වෙන්න පුළුවන්. සරල ඉලක්කයක් ගොඩනගා ගන්න. එහෙම ඉලක්කයක් තියෙනකොට ඔබට බොහෝම ශක්තියක් දැනේවි ඔබ ගැනම. කොතරම් අභියෝග ආවත්, චිත්ත පීඩා ආවත් ඔබට නැවත ට්‍රැක් එකට එන්න. එහෙම නැත්නම් ඔබට නැවත කකුල් දෙකෙන් හිට ගන්න. ශක්තිමත්ව දෙපැයින් නැගිටින්න පුළුවන් වේවි. පුංචි හරි ඉලක්කයක් ජීවිතේ තියෙන. ඉතින් ඉලක්කයක් අපි හදාගමු. ඔබට දැනටම ඉලක්කයක් තියෙනවා නම් දවසේ හැමදාම එක වේලාවක් වෙන් කරගන්න ඒ ඉලක්කය වෙන්න. ඒක පුංචි විනාඩි 15ක් වෙන්නත් පුළුවන්. වටින්නේ ඒ ඔබ දිගටම සති ගානක් දිගටම නොකඩවා කරගෙන යන්න. එහෙනම් ඔබට මම සුබ පතනවා. ඔබේ ඉලක්කයට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා.